හායි මොබයිල් ගේමර්ස්, ඉතින් ඔයගොල්ලෝ අද සෙට් ඉන්නේ ගේමින් ෆිනික්ස් කියලා අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවද ඇති? ටයිටන් ස්කාර්ලට් ගන්න තමයි යන්න හදන්නේ. අපි බලමු ටයිටන් ස්කාර්ලට් ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. එහෙනම් අපි යන්න දැන් වීඩියෝ එකට. හරි බං, ඉතින් අනික් කටේ සුල්තන් ටොප් දාලා ගන්න තරම් එහෙම ඩයිව් කරන්න තරම් සල්ලි නැහැ. ඒකේ රවුන්ඩ් රින් දවස් ගානක තුනේ අතරව මම දාගත්ත එක වීක්ලියක්. වීක්ලි ඩෑම් 200යි තව 50ක් ඉතුරුලා තිබ්බා. ඒ 50ත් එක්ක තමයි 250 වුණේ. ස්පින් දෙකක් තමයි දෙන්න පුළුවන්. ඒකින්ද මේක කරමු. ඔයගොල්ලන්ට කියන්න මගේ ළඟ යුනිවර්සල් ටෝකන් 130 ගණක් තිබ්බා කලින් දේවල් අරගෙන ඉවරලා ඉතිරි වෙච්චා. ඒකෙන් තමයි ගන්න යන්නේ ටයිටන් ස්කාර්ල් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ කියාගෙන යන්න බලන්න. ටයිටන් ස්කාර්ල් එක ගත්තා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක තමයි ගන්න ඕනේ. පේනවනේ සුපිරිම ස්කාර්ල් එක. අපි බලමු ඉතින් ටිකක් එහෙම දාලා ගන්න පුළුවන් වේද කියලා. 25 එකක් දීලම් පටන් ගමු. ඕකේ. පළවෙනි ගණන් හරි. කෑලි 8ක් හම්බුණා. ඒකට කැමිලා යම නැත්තම් හරි කර දෙනවා. සද්ද වැඩි නම් එළිය ගණන් ගන්න එපා. මේ ළඟ ගෙදරක ට්‍රැක්ටර් එකක් තියෙනවා. ඒකත් තමයි මේ ටයිටන් ස්කාර්ල් එක නම් මම දැකලා ගොඩක් ඒ වගේ ඩයමන්ඩ් කාලා තියෙනවා. අපි බලමු ඉතින් අපිට අඩුවට එයිද කියලා. ඒ වගේම ඔයගොල්ලෝ කියාගෙන යන්න බලන්න මේ අල්ටිමේට් ටයිටන් එක එන්න කලින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආපු ස්කාර්ල් මොකද්ද කියලා කියාගෙන යන්න බලන්න. හරි. ඊට පස්සේ බොයිස් ඉතින් මම ඊළඟ දවසේ ඩයමන්ඩ් එකත් එකතු කරලා මේ විදිහට මේක කරා. ඊට පස්සේ මම 25 ස්පින් එකකුයි 112 එකකුයි දුන්නා. ඒකේ දවස් ගානක් ක්‍රම කරලා තමයි ගත්තක. ඒ වගේම ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් එක ඕල් දිලා සෙට් වෙන්න. ඔන්න ඔය විදිහට ඉතින් 112ක් දුන්නා. ඉතින් බොයිස් ඊට පස්සේ මම එදා ස්පින් එකක් දුන්නා. ඒ විදිහට කනස් කමයක් නම් දුන්නේ. ඊට පස්සේ බොයිස් ඊට මම ඊළඟ දවස් දෙකේ මේකත් ඒකද දුන්නා. ඊට පස්සේ මම ආවේ ඔක්කොම 210ක් කියලා. ඊට පස්සේ සම්සරණ ඊළඟ දවසේ ඊට පස්සේ දවසේ දීලා ඉවර වෙලා ගන්න බැරි වෙයි කියලා. මොකද කියනවා 216 අපිට 15ක් ඕන වුණා. ඊට පස්සේ මේකට ස්පින් එකක් දීලා බලුවා. ඒක නම් දෙකක් ආවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. 212 ඊට පස්සේ එකක් ආවා. ඊට පස්සේ මම ඊට පස්සේ දවසට ගණන් හදලා බලුවා. ඊට පස්සේ මට තේරුණා ගන්න බෑ කියලා. ඊට පස්සේ මම අවසන් ස්පින් 25 ස්පින් එකක් දෙන්න හිතාගෙන ගියා. 25 ස්පින් එකක් දුන්නා. ලකීරවලකට කියලා මෙන්න මේ විදිහට මෙන්න මේ අලුතෙන් අපරින් ගේන තමයි දුන්නේ. මේකට තමයි දුන්නේ. ඒකින් නම් එකයි ආවේ. ඊට පස්සේ මම බැලුවා මොකද්ද හොඳම ගන්න ස්කින් එක කියලා. පොඩ්ඩක් බලලා ටයිටන් ස්කාර්ල් එක නම් ගන්න ඕනේ නෑ.
කියනවා ටයිටන් ස්කාර්ලා රිනිවර්සල්ට වුණා වුණා. ඒකින්ද මම බැලුවා මේකෙන් ගන්න වෙන හොඳ ස්කාර් ගන්න ස්කින් එක. මොකද කියනවා මට ස්කාර් ගන්න ස්කින් එකක් තිබ්බේ නැහැ. මෙන්න මේක ඒකත් හොඳ ගන්න ස්කින් එකක්. සාමාන්‍යයෙන් ඩබල් ඩැමේජ් අන්න කියුරසි තියෙනවා. ඉලුට් ස්පීඩ් එක අඩු එකක් අවුලක් නැහැ. මෙන්න මේ රතු පාට එක ඒක නම් හරියට දන්නේ නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න මොකද්ද මේ ගන්න ස්කින් වලින් හොඳම ගන්න ස්කින් එක කියලා. මම පොළ පාට එක ගත්තා. මේ විදිහට කොළ පාට ස්කින් එක ගත්තේ the best කියන ස්කාර් ගන්න ස්කින් එක. මේ විදිහට තමයි ඉතින් ස්කාර් ගන්න ස්කින් එක ගත්තේ. සුපිරි ගන්න ස්කින් එකක් ඒකත්. අපි ගිහිල්ලා බලමු ඒක තාත්තේ කොහොමද කියලා. හොඳයි දෙකින් මොනවද කියලා පොඩ්ඩක් බලමු. මෙන්න දින ගන්න ස්කින් එක. අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බලමු ඒක හොඳයි නැද්ද කියලා. අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට මෙන්න මේ විදිහට ආවා. හරි බොයිස් ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා. බලමු ඉතින් මේක මොනවද. අපිට 36යි කකුලට 26ක් දක්වා දෙනවා. 198ක් දෙනවා. චිප් එකක්වත් දාන්න නැතුව ඔළුවට වාසියක් තමයි කරන් බොයිස්. චිප් දෙකක් දැම්මම 200 ගණක් වදිනවා. කියන්නේ පළවෙනි උණ්ඩෙම ලෙෆ්ට් හෙඩ් ගන්න කට්ටියට මේක නම් වාසියක්. අල්ටිමේට් ටයිටන් එක නම් ඒක තරම් නම් හොඳ නෑ ගන්න. ඔයගොල්ලන්ට හොඳ ඊට වඩා හොඳ ගන්නයක් තියෙනවා නම් පොඩ්ඩක් කමෙන්ට් කරලා බලන්න. මේ සුපිරි ගන්න ස්කින් එකක් යුරන් ස්කින් එක පොඩ්ඩක් විහිදිලා යන උන් යනවා එකට. හරි බොයිස් ඉතින් වීඩියෝ එකක් ඉවරයි. ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලට ජය.